ක්‍රිස්තුස් වහන්සේ වෙන දේව පුත්‍රයාණන් සහ ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම අපටත් සිද්ධ වෙන්නට අවශ්‍යයි. ඒ සියලු දේ අපට සමාන කර අපි බලන්නට යනවා. ඒ ආකාර උතුම් වූ කරුණාවක් පියාණන් වහන්සේ අප කෙරෙහි තබා තිබෙනවා. නිතරම අපි මතකයේ තියාගන්නට අවශ්‍ය එක වචනයක් තමයි උන්වහන්සේ ඉන්න ආකාරය, උන්වහන්සේ ඉන්න ප්‍රකාරයටම අපි ඉන්නවා කියන එකයි. ජීවමාන වූවන්ගේ දේශය කියලා ඔබ වහන්සේගේ වස්තාවේ කියවලා තියෙන්නට පුළුවන්. ඒ ස්ථානය වෙන කොහෙද තියෙනවා කියලා ඔබ කිසිම දාක හිතන්නට එපා. අපි ජීවත් වෙන්නා මේ මා පොළොව තුළ තමයි මේ ජීවමාන දේශය තිබෙන්නේ. මා නැවතත් කියන්නම් මේ පොළොව තමයි මේ ජීවමාන දේශය. අපි මේ පොළොව තුළ මේ ශරීරයේ ජීවත් වෙන්නා මේ කාල වකවානුව තුළ අපි මේ පොළොවේ ජීවත් වෙන කාලය තුරාටම ක්‍රිස්තුස් වහන්සේගේ ඒ වස්තුවේ උරුමත්වය අපි සම්පූර්ණව භුක්ති විඳින්නට අවශ්‍යයි. පියාණන් දෙවියන් වහන්සේ අපගේ ජීවිතයේ තබා තිබෙන ආශ්චර්යමත් අරමුණ සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්නට අපි එකිනෙකාව උද්යෝගිමත් කරන්නට අවශ්‍යයි. මේ පොළොවේ තුල මනුෂ්‍ය පුත්‍රයන් ලෙස යේසුස් වහන්සේ ජීවත් වුණු හැම අවස්ථාවකම උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන් ලෙස ජීවත් වෙනකොට මනුෂ්‍ය පුත්‍රයන් ලෙස ක්‍රිස්තුස් වහන්සේ ලෙස ජීවත් වෙනකොට දේව පුත්‍රයාණන් ලෙස ක්‍රියා වුණා වූ ආකාරයත් ඔබ මතක තියාගන්නට අවශ්‍යයි. උන්වහන්සේ දේව පුත්‍රයෙක් තමයි. නමුත් උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස මේ පොළොවට පැමිණියා. හේතුව තමයි මනුෂ්‍ය පුත්‍රයන් ලෙස සිටින අපිව දේව පුත්‍රයාණන් ලෙස වෙනස් කරන්නට උන්වහන්සේ ආවා. ඔබ අවධානය කරන්නට පුළුවන් බයිබලයේ ග්‍රන්ථවල ක්‍රිස්තු යේසුස් වහන්සේ කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම කලින් මේ බයිබල් පොත්වල ඔබ බලා ගන්නට පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා ලියලා තියෙන්නට පුළුවන්. නමුත් පෞල්තුමා ග්‍රන්ථවල ලියද්දී ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කියලා ලියනවා. ඇයි කියලා කිව්වොත් උන්වහන්සේ දේව පුත්‍රයාණන් වූම දේව මිනිසෙක්. මම කලින්ම ඔබට කිව්වා නේද උන්වහන්සේ අපි බලන වෙලාවෙදී උන්වහන්සේට හරියාකාර සමානව අපවත් උන්වහන්සේට සමාන කර බලන්නට ඕනේ කියලා. අපි මනුෂ්‍ය පුත්‍රයාණන් තමයි. නමුත් එක දෙයක් මතක තියාගන්න අපි දේව පුත්‍රයාණන් නුතේ මනුෂ්‍ය පුත්‍රයාණන් කියන එක. පියාණන් දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේව උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් සහ උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ ආලේප කරලා තිබෙනවා. ක්‍රිස්තුස් කියලා කියද්දී උන්වහන්සේ ආලේපය ලැබූ තැනන් වහන්සේ කියන එක ඒකේ අර්ථය.